ඕගොල්ලන්ට මගේ YouTube channel එක හරහා මම බලාපොරොත්තු වෙනවා forklift training වෙන්න ඉන්න අයට forklift operators ලට වැදගත් වෙන safety training එහෙම නැත්නම් operator training එක safety standard පිළිගත් ක්‍රමවේදයට ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමට කරුණු කියලා දෙන්න. මොකද දැන් මැදපෙරදිග රැකිරක්ෂා විමුක්ත වෙලා දිනවා ඒගොල්ලන්ට අවශ්‍ය ඔපරේටර්ස්ලා යම්කිසි දැනුමක් ලබාගෙන එම ස්ථාන වලට යන්න ඕන රැකියාව සඳහා. එතකොට ඒගොල්ලන්ට හරි පහසුයි. මේ තියෙන්නේ ෆෝක්ලිෆ්ට් එකක්. මේක බැටරි ෆෝක්ලිෆ්ට් එකක්. ලංකාවේ වැඩේට පාවිච්චි වෙන එන්ජින් ෆෝක්ලිෆ්ට්. නමුත් රටවල් වල පාවිච්චි වෙන්නේ වැඩි හරියක් කම්පැනි ඇතුලේ ෆුඩ් කම්පැනි වල පාවිච්චි කරන්නේ බැටරි ෆෝක්ලිෆ්ට්. නැත්නම් මොටිව් පවර් ෆෝක්ලිෆ්ට්. අපි ඔය ඉගෙන ගන්න ඕනේ මෙතනදී ස්ටෑන්ඩඩ් ක්‍රමයට ෆෝක්ලිෆ්ට් ඔපරේටර් කෙනෙක් වශයෙන්. එහෙම නැතුව ෆෝක්ලිෆ්ට් ඩ්‍රයිවර් වගේ ඒ වචන දැන් ඒවා ඉවරයි. දැන් අලුත් ජෙනරේෂන් එකට ෆෝක්ලිෆ්ට් ඔපරේටර්, සේෆ්ටි ඔපරේටර් කෙනෙක් වශයෙන් තමයි පුහුණු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඕගොල්ලෝ මූලික වශයෙන් දැනගන්න ඕන ෆෝක්ලිෆ්ට් එකේ තියෙන කොටස් මොනවද කියලා. ඒක පළවෙනිම දේ. මෙහිදී ඕගොල්ලෝ ඉංග්‍රීසි වචන වලට බය වෙන්න එපා. ඒ වචන ලියන්න කරන්න පුරුදු වෙන්න. මොකද ඕගොල්ලෝ කවදා හෝ හොඳ ඔපරේටර් කෙනෙක් වෙලා පිටරට ජොබ් එකක් කරනකොට ඕගොල්ලන්ට අවශ්‍ය වෙනවා ඉංග්‍රීසි වචන වලින් කතා කරලා ඒ ෆෝක්ලිෆ්ට් එක සම්බන්ධව වැඩ කරන්න. ඒක නිසා මේ ෆෝක්ලිෆ්ට් එක හැම දෙයක්ම ඉංග්‍රීසි වචන ලියන කරන ඒවා ඒ වචන එමීට පුරුදු වෙන්න. සිංහල වචන භාවිතා කරන්න එපා. දැන් පාවිච්චි වෙන්නේ ඉංග්‍රීසි වචන. කොයි රටට ගියත් ඒ ඉංග්‍රීසි වචන වෙනස් වෙන්නේ නැහැ. ඒ වචනට තමයි ඕගොල්ලන්ට මම පුරුදු කරන්නේ ජාත්‍යන්තර මට්ටම ස්ටෑන්ඩඩ් සේෆ්ටි ඔපරේටර් කෙනෙක්. ඒක නිසා මම අද ඕගොල්ලන්ට කියලා දෙන්නම් ෆෝක්ලිෆ්ට් ඔපරේටර් කෙනෙක් වශයෙන් දැනගත යුතු මූලික කොටස් ටික. ඒවා ඉංග්‍රීසි වචන තියෙන්නේ. ඉංග්‍රීසි වචන වලට ඔයගොල්ලෝ කලබල වෙන්න එපා, බය වෙන්න එපා. පුරුදු වෙන්න හරිය ලේසි. ඒ වචනත් එක්ක මම ඔයාලට ගන්න ඉස්සරහට කරන් යන්නම්. මුලින්ම අපි කොටස් හතුන ගමු. පළවෙනි එක තමයි මේ රතු පාට කොටස. ඔය තියෙන රතු පාට කොටස එක ෆෝක්ලිෆ්ට් එකේ ෆෝක් එක. මේ ෆෝක් දෙකක් තියෙනවා. මේ ෆෝක්ලිෆ්ට් එක හයි වෙලා තියෙන මේ කොටසට කියන්නේ මෙන්න මේ කළු පාට මේ කොටසට කියන්නේ ෆෝක් කැරේජ් එක. ඉංග්‍රීසියෙම වචනේ පාවිච්චි කරන්න. සිංහල වචන හොයන්න යන්න එපා. ෆෝක් කැරේජ් එක. ඒ වගේම මේ කහ පාට මේ තියෙන මේ ලොකු ෆ්‍රේම් එක වගේ පේන්නේ. ඒක ඇවිල්ලා බෑක් රෙස්ට් එක. ඒකට ඒ වචනේම පාවිච්චි කරන්න. මේක බෑක් රෙස්ට්. ෆෝක්ලිෆ්ට් එක එකේ ෆෝක් එක මේ තියෙන ෆෝක් එක රතු පාටින් තියෙන්නේ, කහ පාටින් තියෙන්නේ බෑක් රෙස්ට් එක. මේ බෑක් රෙස්ට් එක වටිනාකම මම කියලා දෙන්නම් පස්සේ මොකටද තියෙන්නේ කියලා. මේ ෆෝක් දෙක ඉල්ලලා තියෙන්නේ මේ ෆෝක් කැරේජ් එක කියන කොටසේ. කැරේජ් එක කියන කොටස ඕගොල්ලන්ට වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් ඒක දැනගන්න මම ටෙක්නීෂියන් කෙනෙක් වශයෙන් ෆෝක්ලිෆ්ට් ටෙක්නීෂියන් කෙනෙක් නිසායි මම මේ නම් කියන්නේ. මේ බෑක් රෙස්ට් එක කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ෆෝක්ලිෆ්ට් ඔපරේටර් කෙනෙක් වුණාම ස්ටෑන්ඩඩ් ඔපරේටර් කෙනෙක් වුණාම ඒක දැනගන්න ඕනේ. right අපි ළඟ බලමු. දැන් මේ ෆෝක් කැරේජ් එක මේ මුල් ටික ඉස්සලා බලමු. ෆෝක් දෙකක් තියෙනවා. මේ ෆෝක් දෙක එහෙට මෙහෙට යනවට මේක ඇතුලේ චලනය වෙන්න පුළුවන්. ඒක නිසා මේ තියෙන්නේ ලොක් පින් එක. මෙන්න මේක. දැන් මෙහෙම තීද්දි මෙහෙම ඇත්තට එන්නේ නැහැ. ඔයගලන්ට පේනවා ඇති. දැන් මේක මම මෙහෙම උස්සලා මේක ඇද්දොත් මේක එනවා මේ. පේනවනේ ආවා. යනවා. මේක තමයි ලොක් පින් එක. ෆෝක් ලොක් පින් එක. පළවෙනිම දේ මේවා දැනගන්න ඕන මූලික સિદ્ધාන්ත මේවා. මේදී සේෆ්ටි පැත්ත තමයි මේ මම පෙන්නන්නේ. ස්ටෑන්ඩඩ් ක්‍රමයට තියෙනවා මේ ෆෝක් පින් එක, මේ ලොක් එක. මෙහෙම කරාම ලොක් එක ඇරෙනවා. මෙහෙම කරාම ලොක් කරලා තියෙනවා. වැඩ කරන හැම මොහොතෙම ෆෝක්ලිෆ්ට් එකේ ෆෝක් එක ලොක් කරලා තියෙනවා. ඒක තමයි මේ වැඩවලට ඩ්‍රයිවර්යන්ට සේෆ්ටි. හරි මේ තියෙන ලොක් පින් එක මේ ෆෝක් එක ලොක් කරලා තියෙන්නේ. මේ කැරේජ් එකේ තමයි මේ ෆෝක් එක ගමන් කරන්නේ. ඕගොල්ලන්ට මූලිකව
පළවෙනි එක මේ තියෙන බෑක් රෙස්ට් එක. මේක තමයි බෑක් රෙස්ට් එක. මේක තියෙන්නේ ඕගොල්ලෝ ගෙනියන බඩු මුට්ටු පෙට්ටි හෝ මොකක් හරි යම් කිසි දෙයක් උසට ආවොත් ඒක මේ ඇතුළට වැටෙන්නේ නැති එක වළක්වන්න මේකට තමයි හේතු වෙන්නේ. ගෙනියන ද්‍රව්‍ය මේකට හේතු වෙන්න ගෙනියන්න ඕන. එතකොට වැටෙන්නේ නැහැ. ඒක තියෙන්නේ සේෆ්ටියට. දැන් මේකදී මම මුලින්ම මේ මුල් ටික විතරයි බොහොම පොඩ්ඩයි මේ කියලා දෙන්නේ. මේ ටික අනිවාර්යයෙන් බලන්න ඕන ඕගොල්ලෝ. හොඳට තියෙන මේ බෝල්ට් මේවා තියෙන්න ඕන. මේ සවි කරලා තියෙන ඒවා අඩු නම් ඒවා පෙන්නලා කියලා හදා ගන්න ඕන වැඩ කරනකොට. මම ඕගොල්ලන්ට මුළු ෆෝක් ලිෆ්ට් එකක් වැඩ කරනකොට කරන්න ඕන පිළිවෙල සේරම පැහැදිලිව කියලා දෙනවා. මගෙත් එක්ක ඉන්න මේ මගේ channel එක බලලා subscribe කරලා මේක කරන් යන්න ඕගොල්ලන්ට හොඳ ඔපරේටර් කෙනෙක් ස්ටෑන්ඩඩ් ඔපරේටර් කෙනෙක් වශයෙන් ජාත්‍යන්තර ඕගොල්ලෝ හැමදාම ලංකාවේ ඉන්නේ නැහැ. මුලින්ම හිතනවා ලංකාවේ යන්නේ නැහැ කියලා. ඒ වුණාට පිටරට ගියාම මේක අවශ්‍ය වෙනවා. ඕගොල්ලෝ ඉංග්‍රීසි වචනින් ඉගෙන ගන්න. මේ වචන මම ඔක්කොම කියන්නේ ඉංග්‍රීසියෙන්. නිකන් වචන මතක තියාගන්න. ලියන්න කරනකත් කමන්නේ. ලියන්න කරනත් පෙන්වලා දෙන්නම්. ස්පෙලින්ග්ස් එක දාලා මේ ඇවිල්ලා ඔතන මම කැලි තුනයි ඉගෙනුවේ. මේ ඇවිල්ලා බෑක් රෙස්ට් එක. මේ ඕගොල්ලන්ට තියෙන බෑක් රෙස්ට් එක. මේ රතු පාට එක ෆෝක් ලිෆ්ට් එකේ ෆෝක් එක ෆෝක්. මේක තියෙනවා මේක ගැන විස්තරයක් පස්සේ කරන්න වෙනම. මොකද මේක ස්ටෑන්ඩඩ් තියෙනවා මිලිමීටර් 1200යි 1000යි. ඔය දෙක අතර තියෙනවා ෆෝක් එකේ සයිස් එකේ කැපැසිටි එක අනුව ෆෝක් වෙනස් වෙනවා. ඒවා ඉදිරියදී කරන්න. අදට මේ ටික විතරක් බලා ගන්න. right.